Today's words of wisdom, The Light Keeper, will be presented in Sinhalese and English with subtitles in Arabic, All Access or Vietnamese, Chinese, Dutch, English, French, German, Hebrew, Hindi, Hungarian, Indonesian, Italian, Japanese, Korean, Mongolian, Persian, Polish, Portuguese, Punjabi, Romanian, Russian, Spanish, Thai, Urdu, and Turkish. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට ශතක 5කට පෙර සිට ශ්‍රී ලංකාව ප්‍රබල රාජ්‍යයක් වූ අතර මනා සංවිධිත ශිෂ්ටාචාරයකින් යුක්ත විය. උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්යයන්ගේ ජනාවාසයත් සමග මේ දිවයිනේ අනුපම වූ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් ගොඩනැගුණි. එමගින් පිරමීඩාකාර දාගැබ් නිර්මාණ ශිල්පයක් ප්‍රගුණ විය. ඉන්දියාවට දකුණින් පිහිටි කුඩා දිවයිනේ නගර, මාලිගා, පන්සල්, ආරාම, ස්මාරක හා කලාකෘති තුළින් මේ දීප්තිමත් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ගුණාංග, සංකල්පනය, සංස්කෘතිය, දර්ශනවාදය, ශ්‍රද්ධාව පිළිබිඹු කරයි. ඓතිහාසික සෙල්ලිපි හා පංචකතාවන් වන දීපවංශය, මහාවංශය හා චූලවංශයෙහි ලියවී ඇති පරිදි ශ්‍රී ලාංකික ඉතිහාසය අතිවිශේෂ වන අතර ජනප්‍රවාදගත බවක් දක්වයි. මූල කතාවන්ට අනුව ඉන්දියාවේ නිර්මාංශික වූ අශෝක අධිරාජ්‍යයාද ශ්‍රී ලාංකික ඉතිහාසයේ තම අභිලාෂය ඉටු කරගන්නා ලදී. සත්‍ය සොයන බැතිමතුන්ගේ අවංක වූ පැතුම ඉටු කිරීම සඳහා අති උත්තම චින්හායි ශාස්තෘතුමිය එතුමියගේ ආසියානු හා සමුද්‍ර දේශන ශාරිකාවේ එක අංගයක් ලෙස ශ්‍රී ලංකාව බැහැදැකීමට ගියහ. අපි දැන් ඔබට ආලෝකය රැකගන්නා යන දේශනය නැරඹීමට ආරාධනය කරමු. මෙය අති උත්තම චින්හායි ශාස්තෘතුමිය විසින් 2000 වසරේදී අප්‍රේල් මාස 29 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේදී දේශනය කරන ලදී. Supreme Master Ching Hai's lectures are not a complete meditation instruction. Please do not try alone. For free of charge guidance, please visit www.godsdirectcontact.org or contact any of our centres near you. නැවත බුදුවරයෙක් උපදිනවාද? Will a Buddha be born again? Buddha born all the time. Look at you, look at your neighbors. They're all Buddhas. බුදුවරයා හැම තිස්සෙම උපදිනවා. බලන්න ඔබ දිහා, ඔබගේ අසල්වැසියන් දිහා බලන්න. මේ හැම කෙනෙක් තුලම බුද්ධත්වයේ තිබෙනවා. The Buddha was one day, he wondered. He said to his disciple, my Buddha nature and all the sentient beings Buddha nature are the same. Why don't they see it? බුදුහාමුදුරුවෝ කියලා තිබෙනවා මගේ බුද්ධ ස්වභාවය මේ හැම කෙනෙක්ම ගාව තියෙනවා. ඇයි ඒගොල්ලන් දකින්නේ නැත්තේ යන්න? I wonder the same thing. මමත් හිතන්නේ ඒ දෙයමයි. So easy to know that you are the Buddha. ඊටාත්ම පහසුයි ඔබ තුල බුද්ධ ස්වභාවය තියෙන බව දැන ගැනීම. We forsake the biggest treasure and just being busy, earning a little dollar here and there. අපිට තිබෙනවා ඊටාම විශාල සම්පතක්. නමුත් අපි ඒක ගැන සලකන්නේ නැහැ. ඒක මතක නැති කරලා ඔහේ දාලා ඉන්නේ. The Buddha even say that once you become enlightened, even your worldly life become better too. බුදුන් වහන්සේ කියලා තිබෙනවා ඔබ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව ඔබ වඩාත් හොඳ වේවි කියලා. Christ say the same. Muhammad say the same. වහන්සේත් එහෙම කියා තිබෙනවා. Yes. But we just worry that if we follow the Buddha, we'll become poor. It's not true. නමුත් අපි කනගාටු වෙනවා අපි බුදුන් ගැන අනුගමනය කෙරුවොත් අපි දුක්පත් වේද ඒ වගේ අපිම කනගාටුවටපත් වෙනවා. It's not important to be rich or famous. It's just that by the way, if you're enlightened, you're so intelligent,
your life become better. You're more loving and everyone will love you more. Just become better. පොහොසත් වනවාද දුප්පත් වනවාද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔබගේ ජීවිතය සාර්ථක වීම, ඔබගේ ජීවිතය තිබුණාට වඩා හොඳ වීම සත්‍ය අවබෝධ කර ගැනීම තුලින්. Then we can use the money and the possession we have to give to poor people, help everyone. එතකොට අපිට පුළුවන් අපි ගාව තියෙන සම්පත් සල්ලි සියල්ලම දුප්පතුන් අතරට දෙන්න, දුප්පතුන්ට බෙදා දෙන්න, හැම එක්කෙනාටම උදව් කරන්න. මම ක්‍රිස්තියානි ආගමිකෙක්. මම විශ්වාස කරනවා සුද්ධ වූ ආත්මය ගැන. නමුත් මම මේ සුද්ධ වූ ආලෝකය, මගේ තුල තිබෙන සුද්ධ වූ ආලෝකය ගැන දැනගන්නේ කෙසේද? කරුණාකර මේ විස්තර කරන්න. I am a Christian. I believe Holy Spirit. But how I know the holy light in myself? Please explain me. Yes, I will. ඔව් මම කරන්න. But you have time or not? ඔබට වෙලාව තියෙනවද නැද්ද? I tell you, when I really explain about your own godly nature, I cannot talk. I have more time to sit with you and then you know it in silence. ඔබගේ ඇතුළත තිබෙන දේව ස්වභාවය ගැන කතා කිරීම ඇත්තටම දීර්ඝ වෙලාවක්. කරුණාකරලා පිටතට ගිහින් එතන ලියාපදිංචි වෙන්න ඔබට තවත් හොඳට දැනගන්නට හැකි වේවි. Right now, I just explained in worldly language to satisfy the mind's curiosity. It's not the real thing. මම දැන් මේ ලෝකයේ ස්වභාවයේ තියෙන වචන පාවිච්චි කරුවේ මේ සිතේ පවිත්‍රකම ඇති කිරීම ගැන. ඒක එහෙම නෙවෙයි. The real thing you will be taught in silence later. ඔබට පසුව නිශ්ශබ්දව හිතන්න ඉඩ ලැබේවි. Yes. දෙවියන් සහ බුදුන් අප තුල සිටියයි අපි දනිමු. එහෙත් ඒ தත්ත්වය ළඟා කර ගැනීමේදී ඇතිවන බය මගහරවා ගැනීමට අප කල යුත්තේ කුමක්ද? We know that God and Buddha is with us. But to achieve that level, we really have a fear. How are we to get rid of this fear? That is just the mind that's fear. සිතේ තියෙන බය. The mind is always having all kind of nonsense. සිතේ නොයෙකුත් අනවශ්‍ය දේවල් තියෙනවා. We should be the master of the mind, not let the mind tell us what to do. අපි සිතේ හිමිකරුවා වෙනවා මිසක් සිතට අපිව පාලනය කරන්න දෙන්න නරකයි. Because there's nothing to fear. Suppose you become Buddha, you lose nothing, you only gain. ඔබට කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. ඔබ බුද්ධත්වයට පත් වුණා නම් ඔබට නැති වෙන්න දෙයක් නැහැ. ඔබට ලබා ගැනීමට පමණයි තිබෙන්නේ. You don't have to become a monk if you don't want to. ඔබට අවශ්‍ය නැත්නම් භික්ෂුවරයෙක් වෙන්න ඕනේ නැහැ. You can, but you don't have to. ඔබට පුළුවන්. නමුත් ඒකම කරන්න අවශ්‍ය නැහැ. When the Buddha was alive, he has many disciples, monks and lay people. They all are equally enlightened. බුදුන් වහන්සේ ජීවත් වෙන්න කාලේදී ඔහුගේ අනුගාමිකයෝ හිටියා පැවිදිවරු වෙන්න ගිහියන්. ඒ ඔක්කොම එක සමානයි. So what are you afraid of? ඉතින් එහෙමනම් ඔබ කුමකටද බය වෙන්නේ? I'm so small and I'm a woman and I'm not afraid. You're bigger and you're afraid. Why? මම ඊටාම පුංචි, මම කාන්තාවක්, මම බය නැහැ. ඕගොල්ලන් ලොකුයි. ඉතින් ඇයි බය වෙන්නේ? Yeah, I don't lose anything. I gain more. I became better, become more intelligent, I become more talented. I become richer so I can have money and help a lot of people and buy my ticket to travel to come here to see you. All because I have known my Buddha nature. I did not have all this before. මට කිසි දෙයක් නැති වුණේ නැහැ. මම හුඟක් දේවල් ලබා ගත්තා. මම සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ මම පොහොසත් වුණා, මට මුදල් ලැබුණා, මට සම්පත් ලැබුණා. මේ ඔබලාව බැලීම සඳහා අහස් යාත්‍රාවේ ගුවන් ගමන් සඳහා අවශ්‍ය මුදල් ඒ සියල්ල මේ ටිකට් එක ගැනීමටත් මට හැකි වුණා. So nothing to lose. කිසිම දෙයක් මට නැති වෙන්නේ නැහැ. These are not important at all. They are not important. They are just a mean to help other people. මේ මගේ අතේ තිබෙන මුද්ද මේවා කිසිම වැදගත්කමක් නැහැ. මේවා තියෙන්නේ අනිත් අයට උදව් කිරීම සඳහා පමණයි. But I just said an example so you know that you don't lose any worldly possession, you don't lose anything, you just gain more. මම ඒවා තියාගෙන ඉන්නේ උදාහරණ හැටියට පමණයි. ඔබට කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. ඔබට තිබෙන්නේ ඔබට ලැබීම තිබෙන්නේ. Inside and outside you gain. ඇතුළතත් පිටතත් ඔබට දියුණු වෙන්න පුළුවන්. Good business. හොඳ බිස්නස් එකක්, හොඳ ව්‍යාපාරයක්. Okay. ඉත්‍ත්‍යයකට බුද්ධත්වයේ වැනි තැනකට පත්විය හැකිද? Can a woman become a Buddha? Can a woman not become Buddha? Why not?
Tell me why not? ඇයි නැත්තේ? ඔබතුමියගේ ආශිර්වාදයෙන් මේ යුද්ධය නිමා කර දිය හැකිද? Can you finish this ongoing war by your blessing? No, I cannot. නෑ මට බෑ. The war is caused by many sentient beings thought together. පීඩාවෙන් විඳින සත්වයින් විසින් එක්කව වෙලා කරගත්ත දෙයක් මේ යුද්ධය. And they have to finish it themselves. ඒගොල්ලන්ටම ඒක නිමා කරගන්න සිද්ධ වෙනවා. Maybe I can, but I don't want to. මට පුළුවන් වෙයි නමුත් මට ඕනේ නැහැ ඒ කරන්න. Even you don't force your knowledge on your children, you have to teach them to learn by themselves. ඔබ ඔබගේ දරුවන්ට දැනීම දෙන්න දෙීම කළත් ඔවුන්ටම ඉගෙන ගැනීමට සලස්විය යුතුයි. But we could minimize, we could make it shorten by our enlightened atmosphere. If more people in Sri Lanka practice remembering Buddha nature, Sri Lanka will get quicker peace. Of course, that happens. ඇත්ත ඒ වුණාට අපිට පුළුවන් මේ බුද්ධත්වය කියන தത്വයට පැමිණීම සත්‍ය අවබෝධ කර ගැනීම තුලින් මේ ශ්‍රී ලංකාවේ ඉන්න අයටම වැඩි දෙනෙකුට ඒ සත්‍ය අවබෝධ කර ගැනීම තුලින් මේ නැවැත්වීමට හැකියි. It is better to let things resolve naturally. දේවල් ඒ ස්වභාවයෙන්ම විසඳීමට ඉඩ හැරීම තමයි වඩා හොඳ. If I finish this war now by force, by supernatural power, a few years later, a few months later, another war will broke out, maybe worse. මම දැන් මගේ තිබෙන ස්තනම් උත්තරීතර බලය පාවිච්චි කරලා ඉවර වෙලා ස්වභාවයෙන් පිට තිබෙන බලය පාවිච්චි කරලා මේ යුද්ධේ නැවැත්තුවොත් තවත් අවස්ථාවක ඒ යුද්ධය ආයිත් පටන් ගන්නේවි. The people who make wars, they are also Buddhas. Why should I interfere with their Buddha's nature? මේ යුද්ධය ඇති කරන මිනිස්සු තුලත් බුද්ධත්වයේ තිබෙනවා. එහෙමනම් ඇයි මම මේ බුද්ධත්වයේ තිබෙන මිනිසුන් කරන වැඩවලට ඇඟිලි ගසන්නේ? They have to realize that war is really unnecessary and they have to awaken and come to peace with each other, and that's more lasting. ඒගොල්ලන්ම අවබෝධ කරගත යුතුයි මේ යුද්ධයේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ග තුලම බුද්ධ ස්වභාවය ඇති කරගෙන මෙය සහ මුලින්ම නැති කරගත යුතුයි. Yes. Just like inside the family, you have two kids that fight each other because of misunderstanding. You can do is that tell them this misunderstanding. But if you force them, beat them, or use parents' power, say don't fight anymore, and they still don't understand each other, they will fight next day, and they will keep the hatred inside, and it brewing all the time. It's no good. හරියට ඔබේ පවුලේ දරුවන් දෙදෙනෙක් සිටනවා නම් ඔවුන් ගහගෙන ඔවුන් දබර කරගන්න අවස්ථාවක ඔබ ඔවුන්ට තරවටු කරොත් ඔවුන්ට දඬුවම් කළොත් ඔවුන් ඒක ඒ වෙලාවට නවත්තලා ඒක තමන්ගේ ශරීරය තුල තියාගෙන පැසවමින් තියාගෙන නැවතත් ඇති කරන්න නැවතත් දබර කරන්න පුළුවන්. ඒ එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ අයටම අවබෝධ කර ගැනීමට සැලැස්විය යුතුයි. ඔබ කිව්වා ආලෝකයේ ඇත්තේද ලබාගත හැක්කේද බුද්ධාගම හා ක්‍රිස්තු ධර්මයට පමණයි කියා. මුස්ලිම් ආගමට හින්දු ආගමට ආලෝකය නැද්ද? You said that light could be attained only by two religions, that is Buddhism and Christianity. What about Muslims, Hindus? Can't they achieve that light? Oh, of course. Every of them are Buddha. Every of them have God and Christ inside. I just mentioned two, for example, otherwise I make a list for you. There are hundreds of religions, we never finish. ඇත්ත වශයෙන්ම පුළුවන් මේ හැම කෙනෙකුට පුළුවන් හැම කෙනෙක්ම හැම මිනිස්සෙකු තුළම බුද්ධත්වයේ තිබෙනවා. මම ලයිස්තුවක් හදාගෙන ආවේ නෑ. මම අර ප්‍රධාන වශයෙන් තිබෙන දෙකක් ගැන පමණයි පොදුවේ තිබෙන ආගම් දෙකක් ගැනමයි පමණයි කතා කළේ. You want me to sit here and recite all the religion and we finish the 5 hours? ඔබ බලාපොරොත්තු වෙනවද මම මෙතන වාඩි වෙලා ඉඳලා ඔක්කොම ආගම් ගැන කතා කරන්න පැය 5ක් පමණ ගත කිරීමද? Yes. There are Jainism, there are Sikhism, etc. ජෛන ආගම තවත් නොයිකුත් ආගම් තිබෙනවා. Even inside the Buddhism, there are so many sects. There are Lotus Sutra sect, there are the Western Buddha land sect, there are the Zen sect, there are the Hinayana sect, there are Mahayana sect, etc. We don't want to make a dictionary here.
බෞද්ධ ධර්මයේ තුලම මේ ක්‍රියාත්මක වෙන බෞද්ධ මේ ක්‍රියාව තුලම නොයෙකුත් නිකායවන් තියෙනවා. නිකායවන් රාශියක් තියෙනවා. මහායාන, හීනයාන, සෙන් බුද්ධාගම, බටහිර රටවල් වල තිබෙන බුද්ධාගම, පෙරදිග රටවල් වල තිබෙන බුද්ධාගම යන ආදී වශයෙන්. But I want you to know, mention or not mention, I am all religions. I have respect all the past, present and future masters. Whomever you name, whomever you respect and follow, that is my master too. It's my religion also. ඔබට ඇත්ත වශයෙන්ම මම කියනවා මම මේ සියලුම ආගම් වලට ගෞරව කරනවා. මීට කලින් හිටපු සියලුම ශාස්ත්‍රූවරයන්ටත් වර්තමානයේ සිටින ශාස්ත්‍රූවරයන්ටත් අනාගතයේ පහළවනවායයි සිටින ශාස්ත්‍රූවරයන්ටත් සියල්ලන්ටම මම ගෞරව කරනවා. Because they all taught the same thing. It's just that you have forgotten to look where the sameness is. ඔබට බැලීමට අමතක වෙච්ච දේවල් ගැන ඒ එකම දේ තමයි ඔවුන් සියලු දෙනාම පවසන්නේ. සියලු ආගමික කටයුතු වල නියැලීමට නිර්මාංශ පුද්ගලික වීම අත්‍යවශ්‍යද? To follow all these religious activities, does a person need to be a vegetarian? Yes, he does. ඔව් නිර්මාංශ පුද්ගලයෙකු වීම අවශ්‍යයි. He can stay in his religion, go to the church, go to the mosque, go to the temple, but he should show compassion for beings, hence the vegetarian diet. ඔහුගේ ආගම අනුව පන්සලට පල්ලියට එහෙම නැත්නම් මුස්ලිම් පල්ලියට කෝවිලට යා හැකි. නමුත් ඔහු තුල දයාව, අනිත් සත්වයන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය ඇතිවීම අවශ්‍යමයි. මේ නිසා නිර්මාංශ පුද්ගලයෙකු විය යුතුයි. To be near God, to be near Buddha, we should become compassionate like the Buddha, like Christ, like God. බුද්ධත්වයට ළඟාවීමට දෙවියන් වහන්සේ කරා ළඟාවීමට අපි සියලු සත්වයින්ට ආදරය, මෛත්‍රිය, කරුණාව කළ යුතුයි. Vegetarianism in religion. The Baha'i Faith. Regarding the eating of animal flesh and abstinence therefrom, know thou of a certainty that, in the beginning of creation, God determined the food of every living being, and to eat contrary to that determination is not approved. Selections from the Baha'i writings of some aspects of health and healing. Buddhism. All meats eaten by living beings are of their own relatives. Lankavatara Sutra. Also, after the birth of the baby, care must be exercised not to kill any animal in order to feed the mother with meaty delicacies, and not to assemble many relatives to drink liquor or to eat meat, because at the difficult time of birth there are innumerable evil demons, monsters and goblins who want to consume the smelly blood. By ignorantly and adversely resorting to the killing of animals for consumption, they bring down curses upon themselves which are detrimental to both the mother and the baby. Ksitigarbha Sutra. Be careful during the days immediately after someone's death, not killing or destroying, or creating evil karma by worshipping or offering sacrifice to demons and deities, because such killing and slaughtering committed, or such worship performed, or such sacrifice offered, would not have even an iota of force to benefit the dead, but would entwine even more sinful karma into previous karma, making it even deeper and more serious. Thus delay his rebirth to a good state. Karma means retribution. Ksitigarbha Sutra. Gaudai. The most important thing is to stop killing, because animals also have souls and understand like humans. If we kill and eat them, then we owe them a blood debt. Teachings of the Saints. Christianity. Meats for the belly, and the belly for meats, but God shall destroy both it and them. Holy Bible. And while the flesh was yet between their teeth, ere it was chewed, the wrath of the Lord was kindled against the people, and the Lord smote the people with a very great plague. Holy Bible. Confucianism. All men have a mind which cannot bear to see the sufferings of others. The superior man, having seen the animals alive, cannot bear to see them die. Having heard their dying cries, he cannot bear to eat their flesh. Mencius. Essenes. I am come to end the sacrifices and feasts of blood, and if ye cease not offering and eating of flesh and blood,
the wrath of God shall not cease from you. Gospel of the Holy 12. Hinduism. Since you cannot bring killed animals back to life, you are responsible for killing them. Therefore, you are going to hell. There is no way for your deliverance. Adalila. He who desires to augment his own flesh by eating the flesh of other creatures lives in misery in whatever species he may take his birth. Mahabharata anew. Islam. Allah will not give mercy to anyone except those who give mercy to other creatures. Hadith. Do not allow your stomachs to become graveyards of animals. Hadith. Jainism. A true monk should not accept such food and drink as has been specially prepared for him involving the slaughter of living beings. Sutrakatanga. Judaism. And whatsoever man there be of the house of Israel, or of the strangers that sojourn among you, that eateth any manner of blood, I will even set my face against that soul that eateth blood, and will cut him off from among his people. Holy Bible. Blood meaning flesh. Sikhism. Those mortals who consume marijuana, flesh, and wine, no matter what pilgrimages, fasts, and rituals they follow, they will all go to hell. Guru Granth Sahib. Taoism. Do not go into the mountain to catch birds and nets, nor to the water to poison fishes and minnows. Do not butcher the ox that plows your field. Tract of the Quiet Way. Tibetan Buddhism. The offering to the deities of meat obtained by killing animate beings is like offering a mother the flesh of her own child, and this is a grievous failure, the supreme path of discipleship. Zoroastrianism. Those plants I, Ahura Mazda, or God, rain down upon the earth to bring food to the faithful and fodder to the beneficent cow. Avesta. බුද්ධ ධර්මයේ නිවන ලබාගත් සැවම බුදුවරු ලෙස හඳුන්වනු ලබන බව පැවසුවා. නමුත් අප දන්නා ආකාරයට නිවන ලබා ගන්නා අය හඳුන්වන්නේ අරහත් යන නමින්ය. මේ වෙනස පහදා දෙන්න. In Buddhism, who attain nirvana are known as Buddhas. But as we know, as we have come to know, people who have attained nirvana is known as Arhat, enlightened ones. What is the difference between these two? It's just a different names to call an enlightened person. සත්‍ය අවබෝධ කරගත් පුජ්‍යලයක හැඳින්වීම සඳහා පාවිච්චි කරන ඒ වෙනස් වචන. That's why the Buddha has 10 names even. ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ටත් නම් 10ක් පමණ තිබුණේ. They call him the enlightened one, the Buddha, the Arhat, etc., etc. ඔවුන් බුදුහාමුදුරුවන්ට කතා කෙරුවා සත්‍ය අවබෝධ කරගත්ත නැත්තා අරහත් ඔය වගේ විවිධ නම් වලින්. Just the respect term to call a teacher. එය තමන් ගුරුවරයාට ගෞරව කිරීම සඳහා පාවිච්චි කළා වුණා. තම ශරීරයේ තුල පවතින ලෙඩ දුක් සුව කර ගැනීමට මඟක් ඇද්ද? මිනිසා තිරිසන් බවට පත්වීම වළක්වා ගන්නේ කෙසේ? Is there a way to cure the sicknesses we have in our body? Yes, there is. ඔව් එහෙම මඟක් තිබෙනවා. Become a healer. Become a Buddha. එය සුව කරන්නකු බවට පත් කරන්න, සුවපත් කරන්නකු බවට පත් කරන්න බුද්ධත්වයට පත් වන්න. They call the Buddha the doctor of all doctors. So you become one and you have no more sickness. සියලුම වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරයා ලෙස බුදුන්ව අඳුනනවා. ඒ නිසා ඔබට ඒ තත්ත්වයට පත් වීමෙන් හේතු. At that time, even if you are still sick, you don't worry. ඒ නිසා ඒ අවස්ථාවේදී ඔබ අසනීප වුණත් ඔබ කනගාටු වෙන්නේ නැහැ. The physical body sickness is not as important as the mind sickness. ශාරීරික රෝගී බව සිතේ රෝගී බව තරම් වැදගත් වන්නේ නැහැ. Master, how do you prevent from becoming an animal, a human being sometimes become an animal? How do you prevent it? Yes, preventing to be an animal again, we have to live like a human being. Then we never regress. සත්වයක බවට පත් නොවීමට නම් අපි මිනිසෙකු වශයෙන් ජීවත් විය යුතුයි. එතකොට අපි ඒ තත්වයට පත් වෙන්නේ නැහැ.
At least the Buddha has teach us the 5 precepts to keep yourself in a human standard. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා ශික්ෂාපද 5ක් ඔබට ඒ මනුෂ්‍ය තත්වයේ සිටීම සඳහා. Yes. Okay, follow the 5 precepts and you don't come back to animal. ඒ ශික්ෂාපද 5 අනුගමනය කරන්න එතකොට ඔබට ආයිත් එන්න වෙන්නේ නැහැ. And follow Buddha nature, you never go back to human again. බුදුන්ගේ ස්වභාවය බුද්ධ ස්වභාවය අනුගමනය කරන්න එතකොට ඔබට ආයිත් ඔබ පහතට වැටෙන්නේ නැහැ. මෙය බුද්ධාගමීම එන භාවනා ක්‍රමයක්ද? ආනාපාන සතිය විපස්සනා භාවනා ක්‍රමයක්ද? විස්තර කරන්න. This is a meditation method in Buddhism. Anapana, that is you to breathe in, breathe out, and vipassana. No, it's not about breathing. It's about the inner sound stream. Vipassana is just about the breath and the feeling of the sensation of the body. We don't worry about the body. Nah. When we go in our meditation, we leave the body behind and go there, come back later. නෑ මේ ක්‍රමය අපි ශරීරය ගැන අපි කිසිම සැලකීමක් නැහැ. අපි සලකන්නේ අපේ ඇතුළත දැන ගැනීමට පමණයි. Yes, it's not vipassana. බුදුදහමේ සඳහන් වෙනවා බුද්ධ තත්ත්ව 3ක් ගැන. ලෝතුරා බුද්ධත්වය, පසේ බුද්ධත්වය, රහත් බුද්ධත්වය. ඔබ මේ තුල ඔබ වෙනසක් දකින්නවද? මේ තුන සමානද? There are 3 levels of Buddhahood in Buddhism. That is the Buddha, the Gautama Buddha, that Buddhahood. Then there is another Buddhahood who can't explain but who knows everything, who have attained enlightenment. Then there's another Buddhahood where they have attained Arhat level only. So there are 3 Buddhahoods in Buddhism. So No, it's not like that. What the Buddha meant is that when you became a Buddha, you attain all 3 levels. The physical level, the spiritual level, yeah, and then you can teach also the theoretical level. You enlighten enough to teach people. You see, the Buddha has 2 levels within himself. Actually, it's not 2 levels, it's just 2 manifestations. The Buddha, Gautama, is the physical manifestation of Buddhahood. And the real Buddha is not visible in this planet. That is called the manifestation body and the physical body. The Buddha has 2. And then he teach by oral teaching. That's become the Dharma. බුද්ධ ධර්මයේ ඉන්නේ හිම දෙයක් නෙවෙයි. බුද්ධත්වයේ කියන්නේ සියල්ලම සම්පූර්ණ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ මෙහෙම තේරුම් කරන්න බෑ කියන එහෙම තත්වයක් නෙවෙයි. එකම තත්වයයි තියෙන්නේ. මේ සියලුම තුනම ඒ තත්වයට අයිති ලෞතුරා බුදු තත්වයට. With the oral teaching, the Buddha attract people come to listen to him so that he can teach the real teaching, which is invisible, which is not speakable. බුදුන්ගේ ධර්මය නිසා මිනිසුන් ඒට ඇදීගෙන එනවා. ඒ එන අයට ඔහුට පුළුවන් ඒ දෙය පහදලා දෙන්න. මෙය නොපෙනෙන දෙයක් නෙවෙයි. With the physical body, the Buddha impart his energy to the people who come to him. With the manifestation body, the Buddha appear everywhere as an omnipresent being to bless every disciple, everyone who pray to him. ශාරීරික වශයෙන් බුදුන් වහන්සේ මෙහි ඉන්නවා. ශාරීරික නොවන සියල්ලම අවබෝධ කරගත් බුදුවරයා හැම තැනම ඉන්නවා. හැම දෙනාටම මෛත්‍රිය කරමු. That's why the Buddha is also called the omnipresent one. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ට අපි කියන්නේ පෙනෙන්නට සිටින තැනැත්තා කියලා. Anybody who is in this physical body and has attained this omnipresent state is called a Buddha. යම් කිසි කෙනෙක් මේ ශරීරයේ එම தত্ত্বය අවබෝධ කරගත්තා නම් එයාට අපි කියනවා බුද්ධත්වයට ලබා ගත්තා. And the people can see this 2 manifestation of the Buddha. The disciple can see the Buddha in physical body, and in meditation at home they can also see the manifestation of the Buddha come there and teaching them. Not physical body, manifestation body, but look like the physical body. අපිට බුදුන්ව කායික වශයෙන් සිටින බුදුන්ව දකින්න පුළුවන්. නමුත් අපි භාවනා කරනකොට කායික වශයෙන් නැති බුදුන් තමයි අපි දකින්නේ බුද්ධිය පිළිබඳ. බුද්ධියට අපිට හසුවන්නේ කායික වශයෙන් සිටින බුදුවරයෙක් නෙවෙයි. And because of that, because of this omnipresent power of the Buddha, people recognize who is a Buddha.
මේ බුදුන්ගේ පෙනීම නිසා තමයි පෙනීන්න සිටින බුදුන් නිසා තමයි මිනිසුන් බුදුන්ව හඳුනා ගන්න. You meditate and you see the teacher come to your house. ඔබ දකිනවා ඔබගේ ගුරුවරයා ඔබගේ ගෙදරට එනවා. පුතුරස් වීදීම හා භාවනාව අතර ඇති වී තිබෙන සම්බන්ධතාවයක් ඇතිනම් පැහැදිලි කරන්න. එය භාවනාවේ මූලික අවස්ථාවයයි මට සිතේ. පැහැදිලි කිරීමක් කර දෙන්න. The lights normally we believe that Buddha and even Jesus Christ have these lights that is, yeah. So that light and the meditation there is a difference. So can you explain the difference between the light and the meditation? Yes, I can explain. The light around the Buddha and Jesus is called the halo, the magnetic field of the enlightened one. And the more enlightened a person is, the brighter this light around him or her. And only when you have opened the wisdom eye can you see a person has light or not. මේ බුදුවරයා කියන්නේ සියල්ලම සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තා. එතකොට ඊ타මාත්ම දීප්තිමත් යාගේ බුද්ධිය ඊ타මාත්ම දීප්තිමත් ස්වභාවයක් වෙනවා. අන්නේ දීප්තිය තමයි ඔබට පෙනෙන්නේ. ඔබත් එම තත්වය ඇති කරගත්තාම ඔබ තුලිනුත් එම දීප්තිය විහිදේවි. වඩා සත්‍ය අවබෝධ කරගත්තාම සම්පූර්ණ තත්වයටපත් වුනහම ඒ දීප්තිය විශාල වශයෙන් ඇතිවෙනවා. And the person who see the light inside have the light outside also. යම් පුද්ගලයෙක් Tamanගේ ඇතුළත ආලෝකය දකිනවා නම් ඒ පුද්ගලයාගේ පිටතත් ආලෝකයක් තිබෙනවා. The person who do not see the light inside have outside very dim or very dark or very low light, very dim. පුද්ගලයෙක් Tamanගේ ඇතුළත ආලෝකය දකින්නේ නැත්නම් එයා පිටත දකින්නෙත් අඳුර මේ කියන්නේ ඊටාම අඩු ආලෝකයක් නිකන් ගැඹුරට වැටිච්ච බොහොම මේ අඳුරු අන්ධකාර තත්වයක් තමයි. We call it the aura. අපි ඒකට කියනවා and the රශ්මි ධාරා. The aura. And the person who is completely enlightened, his aura is very, very bright. සම්පූර්ණ වශයෙන් බුද්ධත්වයට සත්‍ය අවබෝධ කරගත්ත තැනැත්තාගේ මේ රශ්මි ධාරාව ඊ타ත්ම දීප්තිමත්. And when the disciple see the light, because they are enlightened, the disciple has the wisdom eye open, so they see the Buddha has light, so they paint the picture just like they saw it. Jesus, yes. බුදුන්ගේ එහෙමත් නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුගාමිකයෝ ඔවුනුත් මෙම සත්‍ය අවබෝධ කර ගැනීමේ තත්වයටපත් වෙච්ච නිසා මේ රශ්මි කදම්බේ දකින්නවා. ඒ නිසා ඒගොල්ලෝ චිත්‍රවල ඒ රශ්මි කදම්බේ ඇඳලා දක්වනවා. Any disciples who follow the Buddha or the enlightened person, because they have this kind of experience, so they believe more in that Buddha all the time, because they have actual experience. They see the Buddha with light and with miracles and with a lot of things, and that's how they believe. අනුගාමිකයෝ මේ තිබෙන තත්වය දකින්න නිසා ක්‍රිස්තුස් වහන්සේගේ හෝ බුදුහාමුදුරුවන්ගේ ඒ අය මොකද ඒ අය ඒ තත්වයට දියුණු වෙච්ච නිසා ඒගොල්ලන් ඒ තත්වය දකින්නවා. ඒ නිසා තමයි ඒගොල්ලන් එය විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ ගැනත් දෙවියන් වහන්සේ ගැන. You can only know who is a Buddha by practicing meditation and see with your wisdom, not with your physical eyes. ඔබට බුදුන් ගැන දැනගන්න පුළුවන් බුද්ධත්වය ගැන දැක ගන්න පුළුවන් ඔබගේ ඇතුළතට මේ බීමෙන් භාවනා කිරීමෙන් එහෙම නැතුව මේ තියෙන සාමාන්‍ය ඇසින් නෙවෙයි ඇතුළත බුද්ධියෙන්. Some people also have some psychic power. They don't even practice quantum method, but they have the wisdom eye open a little. They can also see who has great light, who has golden light, and who has dark coffee color. සමහර මානසික අවබෝධයන් තියෙන පුද්ගලයන්ට දැනගන්නට පුළුවන් කාටද මේ තියෙන දීප්තිය තියෙන්නේ කාටද මේ තියෙන දීප්තිය අඩුවෙන් තියෙන්නේ කියලා. ඒක සිත පිළිබඳ විඥානයේ පිළිබඳ දියුණු කරගත් අයට දැක ගන්න පුළුවන්. But the best knowledge is yourself. You are the teacher. You are the Buddha. And I want to show you your great wisdom. I want to show you, let you practice and know yourself better than asking me, because we have 1,001 questions. We never can finish. But when you're enlightened, you answer all the questions yourself. And you can answer everybody else's question. That would be better. චෙන් මහත්මයා මෙහි සිටින නිසා ඔබට ඒ සියලුම ප්‍රශ්න ඒ මහත්මයාගෙන් දැනගන්නට පුළුවන් වේවි. මොකද අපිට කාලය නැති නිසා. ඒ ඇත්තට මේ මහත්මයා ඒ කරන්නේ මගෙන් ලබාගත් දැනුමම පමණක් නෙවෙයි. ඒ මහත්මයා ඇතුළතට කිඳා බැස සත්‍ය අවබෝධ කරගත් පුද්ගලෙක්.
Supreme Master Ching Hai's lectures are not a complete meditation instruction. Please do not try alone. For free of charge guidance, please visit www.godsdirectcontact.org or contact any of our centres near you. අද ඉදිරිපත් කළ ප්‍රඥාවේ වදන් වැඩසටහනට ඔබේ සුහද සහභාගී වීම වෙනුවෙන් ඔබට ස්තුතියි. කරුණාකර සුප්‍රීම මාස ටෙලිවිෂන් සේවය තුලින් ගෙන එන ජයග්‍රාහිකයින්ගේ ආදර්ශ වැඩසටහනට වැදගත් ප්‍රවෘත්ති විකාශනයෙන් පසු සහභාගී වන්න. ඔබටත් ඔබේ නෑහිත මිත්‍රාදීන්ටත් සැමදා දෙවි පිහිට පතමු. Thank you for your gentle company on today's episode of Words of Wisdom. Please stay tuned to Supreme Master Television for Models of Success coming up next right after Noteworthy News. God bless you and your loved ones always. For more details, please visit www.suprememastertv.com/WOW